ආයිබෝන් දැක්කම පේනවා ඇති මොනවද තියෙන්නේ කියලා යට පෙට්ටියේ. ඔව් මේකෙම තමයි එකම කම්පැනි එකේ අලුත් ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ වර්ගයේ ලූස් එක. අපි බලමු ඉක්මනට ඇරලා මොකද්ද මේ තියෙන්නේ කියලා. රයිට්. පේනවනේ කම්පැනි එක BB Lab Neutron හදන කම්පැනි එක. sorry Neutron ලගේ BB Lab හදන කම්පැනි එක. ඔන්න දැක්ක නේද කම්පැනි එකෙන් දක්ව BB Lab the collagen S එක. මෙන්න මේක තමයි collagen molecular collagen S එක කියලා කියන්නේ. ඔයාලා දන්නවද දන්නේ මේක කොරියාවේ විතරක් නෙමෙයි. මේක ඇමරිකාවේ අවුරුදු 5ක් එක දිගට Amazon එකේ එක දිගට අවුරුදු 5ක් වැඩිම සෙල් වෙච්ච කොලජන් එක. එතකොට හිතලා බලන්න අපේ ලංකාවේ අය මොන බොන ලේඩි වයිට් එක වගේද මේවා කියලා. උඩ එකේ තියෙන්නේ දවස් 30කට බොන්න, යට එකේ තියෙන්නේ දවස් 50කට බොන්න. හැබැයි මේ දෙකේ ගානේ වෙනස ලොකු වෙනසක් නෑ. දවස් 30යි දවස් 20ක් වැඩියෙන් බොන්න පුළුවන් මේක ගත්තොත්. මේකේ එන්නේ පැකට් එක ඉන්න මම පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ මේ කොලජන් S එක. මේ මම යූස් කරන එක. එකේ මේ ඉතුරු ටික තමයි මේ පෙන්නන්නේ. මෙන්න මේ විදිහේ 10 පැකට් විදිහට තමයි මේකෙත් එන්නේ. මේක ලබන මාසේ ඉඳලා ලංකාවෙන් ගන්න පුළුවන්. මේ මාසේ අග හෝ ලබන මාසේ මුල වෙද්දී සප්ලයිට් එක යනවා. එතකොට මේක ගන්න පුළුවන් සාධාරණ මොල් බොහොම සාධාරණ ගානකට. ඔයාලා ලේඩි වයිට් ගතපු ගානට වඩා ලේඩි වයිට් මාසයක් බොන ගානට වඩා අඩු ගානට මේක ගන්න පුළුවන්. ලේඩි වයිට් මාසයක් බොන ගානට. නැත්නම් යාළුවා දෙන්නේ සතියකටනේ රුපියල් 4000යි 3000යි කියලා. ඒ ගානට අපිට දෙන්න තිය ගන්නවත් බෑ. මාසෙකමාරකට වැඩි දවස් 50ක් එක දිගට බොන්න පුළුවන්. දවසකට අවශ්‍ය මාත්‍රාවට මේ ග්‍රෑම් 100ක් තියෙන. දවසකට අවශ්‍ය මාත්‍රාවට තමයි යාලා දෙන්නේ. ඊළඟට ඔන්න සුදු වෙන්න කැමති අයට ඇඟට කොයි දෙයකටත් හොඳ විටමින් C එක තියෙනවා. ඒකත් මෙයාලගෙමයි හොඳම ඒවා බ්‍රෑන්ඩ් එකක්. මේ HACCP තියෙන සර්ටිෆයිඩ් තියෙන. ඊළඟට තව තියෙනවා GMP කියන සහතිකයක් තියෙනවා. මෙතනින් ස්කෑන් කරලා බලන්න පුළුවන්. පස්සේ මම ස්කෑන් එක දාලා පෙන්නන්නම්. මේක තියෙනවා විටමින් C, විටමින් D, බයෝටින් කියන මූලද්‍රව්‍ය 3ක්ම තියෙනවා. ලොකු වටිනාකමක් තියෙන එකක්. සාමාන්‍යයෙන් ඔයාලා විටමින් C එකක් විතරක් බෙවුවොත් ඒකේ විටමින් C විතරයි තියෙන්නේ. හැබැයි මේකේ විටමින් D පවා තියෙනවා. විටමින් D, බයෝටින්. මේක කොණ්ඩේ යන අයට ගොඩාක් වැදගත් වෙයි. කොණ්ඩේ අඩු වෙන අයට එකක් නෙවෙයි. මේක දෙකක්ම තියෙනවා. ඊළඟට මේකෙත් 3ක්ම තියෙනවා. කොහොම ගත්තේ නෑ. රයිට්. මොනවා වුණත් සාධාරණ ගානකට කොරියන් බියුටි සප්ලිමන්ට් අපෙන් ගන්න පුළුවන්. ඔන්න බලන්න ප්‍රොඩක්ට්ස් ටික කොහොමද කියලා. මේ ඔක්කොම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස්. මේ හැමදේම ඔරිජිනල්. ඔයාලට බය නැතුව ගන්න පුළුවන්. මොකද ඔයාලගේ සල්ලි රුපියලක්වත් අපතේ යන්නේ නෑ. මේ හැම දෙයකම රිසල්ට් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඒකයි මම මෙච්චර මේ කියන්නේ. මොකද මෙච්චර මේ අන්බොක්සිං වීඩියෝ දාන්නේ ලංකාවේ සෑහෙන්නේ යන්නේ ෆේක් මාකට් එකක්. ඉතින් මෙහෙන් චයිනීස් වලින් පර්චේස් කරන ඒවා කොරියන් අකුරු මේ විදිහටම තමයි ගහන්නේ. පෙට්ටිය මේ විදිහයි. විශේෂයෙන් මේක මේ විදිහටම ගහනවා. සෑහෙන්න තියෙනවා. 99 එකේ මේක රුපියල් 4000 ගන්නට තියෙනවා. මේක 4000 ගන්නට ගන්න බෑ මෙහෙත්. කොරියාවේ කම්පැනි එක හදන ගාන 4000 ගන්නට ගන්න බැරි නම් ලංකාවේ කොහොමද විකුණන්නේ? හිතා ගන්න බෑනේ. ඉතින් අන්න ඒකයි වැඩේ තියෙන්නේ. මේ විදිහටමයි බොක්ස් එක ගහන්නේ. බොක්ස් එකෙන් අඳුරන්නම බෑ. පොඩි වෙනසක් තියෙනවා. ඒක ඉතින් එකින් එකට චෙක් කරලා බැලුවොත් ඇරෙන්නේ. එහෙම නැතුව හොයන්න බෑ. ඉතින් ඒක නිසා සෙන්ටෙල්ලා තියෙනවා. ඔයාලට ඕන දෙයක් සෙන්ටෙල් එකේ සෑහෙන පේක් යනවා. ඔයාලට ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ඕන නම් අනික මෙන්න මේ සෝල් එක ගැන කියන්න ඕන. මේක සාමාන්‍යයෙන් ඩොලර් 22ක් වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 22ක් ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙත් වොන් 22000ක් වෙනවා. කොරියන් වොන් 22000ක් වෙනවා මෙහෙත්. හැබැයි ලංකාවේ තියෙනවා 5800ට 5600ට. වොන් 22000ක් කියන්නේ 5500ක් 5600ක් වෙනවා කොරියාවේ ප්‍රයිස් එකත්. ලංකාවේ කොහොමද 5800ට විකුණන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. ගොඩක් දුරට 6000න් එහා වෙන්නම ඕන අනිවාර්යෙන්. ඔරිජිනල් එක. ඒකයි වැඩේ තියෙන්නේ.
ඔයාලා චුට්ටක් හිතලා බලන්න. අනික දැන් තාක්ෂණයේ දිනුනේ ඔයාලට ගහලා ගන්න පුළුවන් බලන්න පුළුවන් මේ ප්‍රයිස් කීයක් වෙනවද කියලා. එතකොට ලංකාවට වැටෙනකොට ටැක්ස් දෙනවා. ඊට පස්සේ අපේ shipping cost එකක් ඇඩ් වෙනවා. ඊළඟට අපේ මහන්සියක් ඇඩ් වෙනවා ලොකු ගාණක්. ලොකු ගාණක් නෙවෙයි sorry. අපේ මහන්සියක් ලොකු මහන්සියක් අපේ ඇඩ් වෙනවා. එතකොට ඔක්කොමත් එකතු වෙලා තමයි මේක ඔයාලට අතට යන්නේ. මෙතන අපිට අඩු කරන්න පුළුවන් එකම ප්‍රයිස් එක තමයි අපි ගන්න ප්‍රොෆිට් එක. කියන්නේ අපේ මහන්සියට ගන්න කුලිය. ඒක විතරයි අපිට අඩු කරන්න පුළුවන්. shipping cost එක ඇඩ් වෙන එක හරි ටැක්ස් එක වදින එක හරි අපිට නැති කරන්න බෑ. හොරපාරෙන් මේව ගොඩක් දාන්න බෑ. එකක් දෙයක් දාගන්න පුළුවන් වුණාට සාමාන්‍යයෙන් බොක්ස් එකක ඩෝර් ටු ඩෝර් දාදී දාන්න පුළුවන්. හැබැයි ලොකු ගාණක් දාන්න බෑ මන් දන්න විදිහට. මොකද මේ ඒක මාට්ටුන ගමන් ලොකු ගාණක දඩයක් ගහන්න වෙයි, කන්න වෙයි. එතකොට එන පෙනල්ටිය මේ ටික ඔක්කොම විකුණන්නත් හොයන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි හරි ලීගල් විදිහට කරනවා කියන්නේ. හරිම ලීගල් විදිහට කරන්නේ. ගිහිල්ලා ක්ලියර් කරගන්නේ. ඒක නිසා ටැක්ස් ගෙවලා ක්ලියර් කරලා එනකොට ඒ යන මූලික වියදම යනවා. එතකොට රුපියල් 5800ට මෙහෙ ගන්න 5600කට 5500කට ගන්න එක කොහොමද? කොහොමවත් 5000න් උඩ ගන්න මේ හැම එකම. මේ හැම එකම 5000න් උඩ. කොරියන් 12000ක් මේක ප්‍රයිස් එක වෙන එකක ප්‍රයිස් එක. කොරියන් 12000ක් කියන රේට් එකත් එක දවසින් දවස චේන්ජ් වෙනවා. ඒකත් බලන්න. එතකොට ඔයාලා හිතලා බලන්න 5500ට 5600ට 5700ට ලංකාවේ කොහොමද විකුණන්නේ කියලා. කොරියාවේ ගන්න බැරි එක. ඔරිජිනල් නම් කොහොමද ගන්නෙ? කොහොමද විකුණන්නේ කියලා. ඒක නිසා ඔයාලා හොඳට හිතලා බලලා ප්‍රොඩක්ට් එක ගන්නවද නැද්ද තීරණය කරන්න. සමහරට රිසල්ට් ඇති ඒකේ රෙටිනෝල් ඇති මොන හරි දාලා ඇති. රිසල්ට් තියෙන එක නෙමෙයි පසු කාලිනව වෙන මොන හරි දෙයක් වුණොත් අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ හැම එකම ලැබොරටරි ටෙස්ට් කරපුවා අප්‍රූව් කරපුවා මේක ලෝකෙ පුරා යන ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් එක. එතකොට ඒකෙම විදිහට ෆේක් එකක් ගහුවා කියලා ඒක ඔරිජිනල් වෙන්නේ නැහැ. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ විදිහට වැටෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ටෙස්ට් කිරිලි ඒ විදිහටම වෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා හොඳට හිතලා බලලා ගන්න කෙනෙක්ගෙන් කාගෙන් හරි කමන්නේ මගෙන් ගන්න කියනව නෙවෙයි. ඔරිජිනල් එකක් විතරක් ගන්න. ඔයාලගේ සල්ලි අපරාධ නැත්තම් අන්තිමට ස්කින් එක ඩැමේජ් කරගෙන ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. පසු කාලේන බ්ලීචින් ඉච්ච වගේ දෙයක්ම තමයි අන්තිමට වෙන්නේ මේ ෆේක් මාකට් එක නිසා. ඒක නිසා ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ඕන නම් අපෙන් ඉල්ලන්න. තව ඔරිජිනල් ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒක ප්‍රයිස් යන්නේ තම තමන් කැමති ගණන් යයි. මට දෙන්න පුළුවන් අවම ප්‍රයිස් එකට මම දෙන්නේ. ඉල්ලන කැමති අය ඉල්ලන්න. එහෙනම් සියලු දෙනාට බොහොම ස්තුතියි.